Hello, welcome back to our YouTube channel. ඔන්න අපි ආපහු ලස්සන vlog එකක් අරන් ආවා ඔයගොල්ලන්ට. අපි අද ඇවිල්ලා තියෙන්නේ game over indoor karting එකකට. games play කරන තැනක්. indoor play area එකක් ඒකත්. හොඳයි ඒකේ ගොඩක් games තියෙනවා බබාලට play කරන්න. තව ඒගොල්ලොන්ගේ තියෙනවා race car karting එකකුත්. අපි අතුලට ගිහිල්ලා බලමු ගොඩක් දේවල් තියෙනවා. එන්න යන්න අපිට. මෙතනින් ඇතුළට එනකොටම බලන්න මාරම ලස්සනට ඒගොල්ලෝ දැන් බලන්න අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ මේ ඇතුළට එන්න තැන එතන තියෙනවා මේ පපාලට හදලා ෆොටෝස් ගන්න තියෙනවා රේසින් කාර් එකක් එහෙම තියෙනවා ලස්සනට හදලා තියෙනවා මෙතන ෆොටෝස් ගන්න එක ගන්න මේ ඉතල තමයි එන්ට්‍රන්ස් එක. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු. games play කරන තැන් බබාලට play කරන්න පුළුවන් බබාලට ඇඩල්ට්ස්ලට හැමෝටම මෙතන ඒගොල්ලොන්ගේ පැකේජස් තියෙනවා අපිට ඒ පැකේජස් වලට අනුව අරගෙන play කරන්න පුළුවන් ඉස්සෙල්ලා අපි රෙජිස්ටර් වෙන්න ඕනේ මෙතෙන්ට ඊට පස්සේ දැන් මෙතන අපි දැන් මේ ආපු වෙලාවේ කාර් ගේම් එකක් යනවා දැන් කාර් කාටින් එකේ අපි යන් එතෙන්ට බලමු. අපි දැන් යමු ඒ කාර් එක. මොන කාර් රේස් එකක් යන්නේ? අද නම් ගොඩාරියක් කට්ටිය ඉන්නවා. කලින්ම රෙජිස්ටර් වෙලා තියෙන නිසා අපිට කාඩ් එකක් තියෙනවා. අපි දැන් ඒ කාඩ් එකට ඉස්සෙල්ලා සල්ලි දා ගන්න ඕන ප්ලේ කරන්න කලින්. අපි දැන් යමු සල්ලි දාන්න.
driving or safety. Okay, මේ that's the මෙතන technical and අපි safety side of දැන් things out of the අපේ way. අද බබාට Grab yourself පදින්න a ඕනේ pen, කියලා find කිව්වා yourself රේසින් කාර් all එකක්. sizes of අපේ language යාට across එකක් the program. අරගෙන එතන And පේ grab කරලා yourself ඉවර වෙලා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ යාගේ make කාර් sure එක. you're දැන් chilling ඔය strap. තියෙන්නේ කාර් Look එක. up for your name, you gotta have a ඉස්සෙල්ලාම card. ඒගොල්ලෝගේ Your name. තියෙනවා අපි ඊට වීඩියෝ එකක් පෙන්නනවා. ඒ විදිහට තමයි කාර් එක පදින්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට දෙනවා ෂූස් නැත්තම් ෂූස් දාන්න. ඊට පස්සේ හෙල්මට් එක ඒ සේෆ්ටි එකට ඒ දේවල් දාලා ඉවර වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ කියලා දෙනවා කොහොමද කාර් එකේ යන්න ඕනේ. ඒගොල්ලෝ තමයි ස්පීඩ් එක ඔක්කොම අපිට හදලා දීලා දෙන්නේ. පොඩි බබාලට කොහොමද විශේෂයෙන් මේගොල්ලෝ ඒ දේවල් කරලා දෙනවා. එකපාරක් අපි ඇවිල්ලා පළවෙනි පාර අපි දෙන්න ගියා. ඒක ගියේ අපි ලොකු කාර් එකේ. ලොකු ස්පෝර්ට් කාර් දෙකක ගියේ. ඒක නම් නියමයි. ඒක ගොඩක් ස්පීඩ් එකේ ගොඩක්ම වැඩි. හැබැයි මේ පොඩි බබාලට තියෙන එක නම් එච්චර ලොකුවටම නෑ. ඒ වුණාට ඒකත් නියමයි. ඒක හොඳට එයා ගොඩක් විනෝද වුණා මං හිතන්නේ. ඔන්න බලන්නකො ඉස්සර ඔන්න දැන් මෙතන මෙයා රේස් එක පටන් ගන්න හදන්නේ. ඔය දැන් යනවා එයා ඉස්සරහට. මුලින් එයා ටිකක් බයෙන් යන්නේ. මොකද ඒගොල්ලෝ හැබැයි එච්චරම ලොකුවට ස්පීඩ් එක දීලා නැහැ. මුලින්ම යන පාරේ ඉස්සෙල්ලා එක වටයක් දෙකක් වගේ ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ටිකක් විතර ස්පීඩ් එක වැඩි කරන්නේ. ඊට පස්සේ නම් එයා හොඳට යනවා. ඔන්න බලන්නකෝ. අයියෙන් උපන් අයියෙන් අරවන් good කෙලින් බලාගෙන යන්න very good
ආදි දැන් හරිද කොයිද? ඔන්න දැන් එයා එනවා එයාගේ රේස් එක ඉවර කරලා. එයා එතන නම් ගොඩාක් විනෝද වුණා.